නෑ. පැන් පූජාවේ ආනිසංස සිසිල් වූ කයක් ලැබෙනවා. ඒ වගේම කවදාවත් වතුර නැතුව ජීවිතේ කවදාවත් වතුර නැතුව පීඩා විඳින්නේ නෑ. ඒ වගේ කෙනෙක් මනසලෝක ඉපදෙලා කොතන නිදක් හැරුවත් වතුර මත වෙනවා. මේ පැන් පූජාවේ ආනිසංස. ඉතින් ඒ නිසා පින්වත්නි අපිට ඒ වචනේ එක මෙච්චර ආනිසංස තියෙනවා කියලා කියන්න තරම් අපිට ඥානයක් නැහැ. නමුත් ඔය තේරෙන විදිහට දන්න විදිහට අහලා තියෙන විදිහට ඔය විස්තර කියන්නේ පින්වත්නි. ඒ නිසා සතුටු වෙන්න බුද්ධ ශාසනයක පින් කිරීම ගැන. ඊළඟට දැන් මේකේ අවස්ථා කිහිපයක්ම තියෙනවා මේ පැන් පූජාවේ ආනිසංස ගැන නාවා මේ විමාන වස්තු කියලා නැවක විමාන වස්තු කියලා විමාන වස්තු 3ක් විතර තියෙනවා. ඒ ඔක්කොම තියෙන්නේ කලන්තේ හැදිලා හිටපු ස්වාමීන් වහන්සේලාට පැන් පූජා කළා. සමහරවිට යාලා ගෙදර ගියාට පස්සේ බමුණෝ ගමේ බමුණෝ ගහලා ඇයලා මරලා. නමුත් ඒ පිනම සිහි කර ඉඳලා අනේ මේ උන්වහන්සේ නමකට වතුර දෙන්න කියලා මට වෙච්ච වැඩේ. ඒ දුක් ගැනෙන්නේ නැහැ. තමන් කරමු පිනට ගරහන්නේ අද කාලේ මිනිස්සු තමන්ගේ පිනට ගරහනවානේ. මටම කියලා තියෙනවා අනේ මෙච්චර පින් කරන අපිට ඇයි හාන්දුරනේ මෙහෙම වෙන්නේ කියලා අහනවා. ඒතර මේ ජීවිතේ කරදර ඇති වෙන්නේ පින් කරපු නිසාද? අනිත් එක බලන්න ඈට පැන් පූජා කිරීමේ විපාකේ හම්බුනේ ඒ ජීවිතේ නෙවෙයි. දෙව්ලොවදී හම්බුනේ. කර්මයේ දික්ඨ ධම් වේදිනේ වශයෙන් උත් හම්බ වෙනවා. උපපජ්ජ වේදිනේ වශයෙන් උත් ඊළඟ ජීවිතේත් හම්බ වෙනවා. එහෙම නැත්නම් අපරාපරිය සංසාරේ කවදා හරි තැනක. දැන් ඈට ඒ ජීවිතේ විපාක දුන්නේ නැහැ. පැන් පූජා කළා ඒ බුදු කෙනෙකුටනේ. දැන් අද කාලේ කෙනෙකුට නම් බුදුහාමුදුරන්ට පැන් පූජා කරලා ඇවිල්ලා මට වෙච්ච වැඩේ කියලා කරහනවා. දෙව්ලොව යන්නේ පහන් සිතින්. ඒකට මෑගේ තිබ්බ විශේෂ දේ තමයි මෑ මරණය කැමති වුණා. පිනම සිහි කළා. මම මෙච්චර පින් කළා තියනවා කියලා. අද කාලේ ඔළුවේ කැක්කුමක් ආවත් කල්පනා කරනවා ඊයේ රුවන්වැලිසෑය ඇඳලා ආවේ. අනේ ඇයි දෙයියනේ මට අද ඔළුවේ කැක්කුමක් කියලා. මිනිස්සු ඉන්නේ අමෝතු ලෝකවල. ඒ නිසා ඔය නිකන් ලාමක හිත වලින් නම් දිව්‍ය ලෝක යන්න හිතන්න එපා. හිත හොඳට සතුටු කරගන්න. අද ඉඳලම හැදෙන්න. කරපු පින් හොඳට සිහි කරන්න. පින් පොතක් හදන්න. අදට සතුටුයි ඉන්න කරපු පින්කම් වලින්. මේ බලන්න. ඒ නිසා තමයි අදටත් දිව්‍ය ලෝකේ සත්පුරුෂ දෙවිවරු ඉන්නවා. ඒ දෙවිවරු දහම් දේශනවා. ඉතින් මේ ධර්මය අවබෝධ කරගන්න කෙනෙකුට අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ කාලේ වෙච්ච සිද්ධි කියලා කියන්නේ ඉතින් පින්වත්නි පැන් පූජාවේ ආනිසංසයේ විදිහට තියෙන